එහෙමනම් අපි ඊළඟ ආරාධිත අමුත්තා සමග සම්බන්ධ වෙමු. මීළඟ අමුත්තා සමග මේ දැන් මම කතා බහ පටන් ගන්නා විට මම සිතනවා මගේ මුහුණේ පවතින සතුට ආඩම්බරය ඔබට දැකිය හැකි කියා. අප තව කතාවක් ඔබට රැගෙන එනවා. එය මුහුණට සිනහවක් සහ උද්‍යෝගයක් ගෙන එන්නක් වේවි. සාමය පිළිබඳව වැඩසටහනක් කරගෙන යන පුද්ගලයෙකු දෙසට දැන් අපි හැරෙමු. සාමයේ ජාත්‍යන්තර තානාපති ලෙස හඳුන්වන ඔහු ඉතා ලස්සන මිනිසෙක් ප්‍රේම් රාවත්. සාමය ගෙනියන භාජනයක් ලෙස හඳුන්වන ඔහු ප්‍රේම් රාවත් මා ඉතාමත් සතුටු වෙනවා Google ප්‍රේක්ෂක ජනතාව ඇමතීමට මේ අවස්ථාව ලැබීම ගැන. අති විශිෂ්ටයි ඔබ ශ්‍රී ලංකාවට පැමිණීම ගැන. දැවැන්ත සතුරා ප්‍රේම් රාවත් අපගේ මේ වැඩසටහනට උදෑසනම සම්බන්ධ වීම ගැන. ඔහු නිව්යෝක් ටයිම්ස් සමීක්ෂණ වාර්තා අතර ප්‍රමුඛයෙක්. පුද්ගල අභ්‍යන්තර සාමය හා තෘප්තිමත් බව පිළිබඳ ලොව පුරා දේශන පවත්වන දේශකයෙක්. ආයුබෝවන් අප දැන් සවන් දෙන්නට යන්නේ ලෝක සාමතානාපති ප්‍රේම් රාවත්ට මගේ නම ෆියා ලියු. ඔහු මැලේසියාවලට පැමිණ අප සමග සිටීම අපට ඉතාම ගෞරවයක් ලෙස සලකනවා. ඔහු ඔහුගේ නවතම ග්‍රන්ථය වන ඔබ ඔබටම සවන් දෙන්න කෙසේද ഘോഷාකාරී ලෝකයේ සාමය සොයා යන්නේ යන්න ගැන කතා කරાવી. අපි බලාපොරොත්තු වෙනවා වෙබ් අඩවියේ සහ මේ ස්ථානයේදී 10000ක ජනතාව අප සමග එකතු වේවි කියා. මේන් සමහරුන් ඔහුගේ විෂය පතය ගැන දන්නා අය වන අතර අලුතින් සහභාගී වන උදවියද මේ අතර සිටී. කෙසේ වෙතත් මෙම සැන්දෑව අප සැමට ප්‍රඥාව ගෙන දෙන්නක් බව මට සහතික විය හැකියි. විඥානය යන ගැඹුරුයි අයින්ස්ටයින් ලෙස විරුදාවලියලත් ප්‍රේම් රාවත් ලෝකයේ පුරා ජනතාව මිලියන් ගානකට සුවිශේෂී වූ පැහැදිලිතාවයක් උද්‍යෝගයක් සහ ජීවිතය ගැන ගැඹුරු ඉගෙනීමක් ගෙන දී ඇත. ප්‍රේම් නොයෙකුත් තරාතිර මේ මිනිසුන් සමග වැඩ කටයුතු කරමින් ඔවුන්ට අභ්‍යන්තරයේ පවතින සාමයේ උල්පත අත්දකින්නේ කෙසේද යන්න පෙන්වා දෙනවා. ලෝකය පුරා විහිදෙන ඔහුගේ උත්සාහය අවුරුදු 50කට වැඩි වේ. රටවල් 100ක සහ භාෂා 40ක් තුලින් ප්‍රායෝගික පණිවිඩයේ ගැබ් ඇති බලාපොරොත්තුව සතුට සාමය සෑම දෙනෙකුටම එක් අවස්ථාවකදී එක් මිනිසෙකුට බැගින් ගෙන එනවා. මෙම ශක්තිය විවිධාකාරවලට විද්‍යාමාන වෙනවා. විශ්ව දූවිලිවල සිට අපගේ විශ්වයේ සියුම් ගොඩනැගීමේ කොටස්වල සිට අප්‍රමාණ වූ ජීවින් දක්වා මේ සියලු දෙනාම පරිණාමයට ලක්වෙමින් නැවත උපදවමින් අනුවර්තනය වෙමින් සිටිනවා. සිතා බලන්න සාගරයේ තනි සෛල ප්‍රාණයකුව සිට ගොඩබිම ඇවිද සහ පසුව සඳ මත ඇවිදින සත්වයෙකු දක්වා වූ අපගේ පරිවර්තනයේ ප්‍රමාණය ගැන. මොහොතකට සිතෙහි මවාගන්න පෘථුවේහි ජීවත් වූ සෑම ජීවියෙක් ගැනම අවුරුදු මිලියන ගණනක් තුළ විසූ එම ජීවිතවල පරිමාණය සහ පළල ගැන චිත්‍රයක් මවාගන්න. සිතන්න ජීවත් වී ඇති විශ්මය ජනක සත්වයන් සහ පැලෑටි පෙළ ගැන. මේ ග්‍රහයාගේ තිබෙන තක්සේරු කර ඇති ගස් ප්‍රමාණය දැන් මෙම සෞරග්‍රහ මණ්ඩලයේ පවතින තාරකාවලට වඩා අධිකයි. එය ට්‍රිලියන 3ක් පමණ බව නේච සංග්‍රහයේ පළ වූ හැදෑරීමකට අනුව පෙන්වා දී තියෙනවා. ඒ කීවේ අද ගැන. සිතන්න පෘථුවියේ සකස්වීම අතරතුරදී පැමිණි සහ ඉවත්ව ගිය ට්‍රිලියන සහ ට්‍රිලියන ගස් ගැන. සිතන්න පැමිණි සහ ඉවත්ව ගිය කැලෑ රෝසමල් ගැන. පැමිණි සහ ඉවත්ව ගිය කෘමීන් ගැන. පැමිණි සහ ඉවත්ව ගිය කඳු සහ දිය ඇලි ගැන. පැමිණි සහ ඉවත්ව ගිය මිනිසුන් ගැන. සිතන්න අපට පෙර පැවතුන එම නිර්මාණවල ප්‍රමාණය. ඉතින් මේ සියල්ල යොමු වූයේ ඔබට බව තේරුම් ගන්න. මේ මොහොතේ ඔබගේ පැවැත්මට ජීවමාන හුස්ම ගන්නා විශ්ව ශක්තියේ නියෝජනය කිරීමක් ලෙස. නෝනාවරුනි මහත්වරුනි කරුණාකර මට උදව් කරන්න ප්‍රේම් රාවත්ව පිළිගැනීමට. හලෝ සෑම දෙනාටම. ඉතින් මට අවස්ථාවක් ඔබට යමක් කියන්න. පොත්ත ගැන. නමුත් මට තේරෙන විදියට නම් ඔබට යමක් දැනගත යුතු නම් එම පොත මිලට ගන්න.
ගෙන එය කියවන්න. එවිට ඔබලාට පුළුවන් ඒක ඇතුලේ තියෙන දේවල් දැනගන්න. නමුත් මා කතා කිරීමට කැමති මේ අපට ලැබී ඇති අවස්ථාව මොකක්ද කියලා. ඔබලා ජීවත් වෙන නිසා ඔබලාට ලැබී ඇති අවස්ථාව ගැන. ඇත්තටම පුදුමාකාර යමක් සිදු වෙනවා. ඒක ආර්ථික පසුබැස්ම සමග කිසිම සම්බන්ධයක් නැහැ. මොකද මේ පළවෙනි ආර්ථික පසුබැස්ම නෙවෙයි. මීට පෙරත් එහෙම වෙලා තියෙනවා. පුදුම වෙන්න එපා. ආයිත් ආර්ථික පසුබැසීම් සිදුවෙයි. මේ සම්පූර්ණ සිදුවීමටම කියන්නේ සැපයුම සහ ඉල්ලුම කියා මම විශ්වාස කරනවා. පොඩි ප්‍රමාණයක් මිනිසුන් හට සියලුම සල්ලි අයිති වූ විට අනික් සියලුම අයට ඉතා පොඩ්ඩක් සල්ලි අයිති වෙනවා. අපි හැමෝටම එකම ආශාවල් තියෙනවා. ඒක හරියට ඔබ සමහර විට සිතනවා නේද? ඇයි අධිවේගී මාර්ගයේ මෝටර රථ සිරවීමක් තියෙන්නේ කියා? හේතුව හැමෝම එකම වෙලාවකට තීරණය කරනවා ඔබ යන දිශාවටම කොහේ හරි යන්න. මේක කරන්නේ ඔබ විතරක් නෙවෙයි. ඉතින් මොකක්ද මේ කියන අවස්ථාව? මොකක් ගැනද මම මේ කතා කරන්නේ? මොකක්ද පවතින්නේ? මොකක් හරි තවත් වැඩියෙන් දෙයක් තියෙනවද? සාර්ථකත්වය කියන අර්ථ දැක්වීමට වැඩිය තවත් දෙයක් තියෙනවද? මම මේ කතා කරන්නේ මිනිස් භවයේ පරස්පර විරෝධය ගැනයි. මනුෂ්‍යත්වයේ පරස්පර විරෝධය මෙයයි. දිනක ඔබ ඉපදෙනවා, පසුව එක දවසක ඔබට මෙහි නිවත්ව යන්න වෙනවා. විශේෂ සැලකිලි නෑ. ඔබ කැමති වුණත් අකමැති වුණත් වැඩක් නැහැ. ඔබට පුළුවන් පැමිණිලි කරන්න වැඩක් වෙන්නේ නැහැ. ඔබට දුවන්න පුළුවන් දවසකට හැතැම්ම 1000ක් කළ නොහැකි දෙයක්. නමුත් ඔබ දවසකට හැතැම්ම 1000ක් දුවන කෙනෙක් වුණත් ඔබටත් ඉවත් වී යන්නට සිදු වෙනවා. වැඩක් වෙන්නේ නැහැ. ඔබට මේ පෘථුවියේ ප්‍රසිද්ධම පුද්ගලයා වෙන්න පුළුවන්. දැන් ඒක පහසුවෙන් කරන්න පුළුවන්. කරන්න ඕනේ ඔය ටික්ටොක් හරි ටොක්ටික් හරි මොකක් හරි එකක එන එක විතරයි. දෙයියනේ මම පටන් ගන්න විට මට අවුරුදු 9යි. මට හැමෝම කිව්වා අනුගාමිකයන් ඉන්නවා කියලා. මම කිව්වා නැහැ. මට උවමනා ඔවුන් තමන්ව අනුගමනය කිරීමයි, මාව නෙවෙයි. නමුත් මම වැරදියයි සිතූ සෑම දෙයක්ම දැන් රංචු පිටින් ඇවිල්ලා. හැමදෙනාම හැමෝගෙම අනුගාමිකයෙක් වෙනවා. ඔබත් කාගේ හරි අනුගාමිකයෙක්. ඇත්තෙන්ම ඔබ අනුගමනය කරනවා ඇති එක්කෙනෙක්ටත් වඩා වැඩියෙන්. නමුත් මානව ස්වභාවය නම් අප වේදනාව විඳීමට කැමති නැති එකයි. අප දුක් විඳීමට කැමති නැහැ. අපට උවමනා සාමාන්‍ය වීමටයි. අපට උවමනා අපාවට සිටින සෑම දෙනාම අපව පිළිගැනීමයි. අපට උවමනා හැමෝම අපට කැමතිවීමයි. අපට උවමනායි ඒ කැමැත්ත හැම දෙනාගෙන්ම. නෑ කියන්න නම් එපා. මොකද සමාජ මාධ්‍ය ඒකට සාක්ෂි දරනවා එම සිද්ධිය එසේ තමයි කියා. ඔබ සිතන්නේ YouTube එක මොන වගේ එකක් කියලාද? දායක වෙන්න, කැමති වෙන්න, ඔබගේ නිවේදන අපිට එවන්න, ඔබගේ මතේ රින වුවත් එය ඉදිරිපත් කරන්න. එතකොට YouTube වල ගැබ්ව ඇති ක්‍රියාවලීන්ට පෙනෙනවා මිනිසුන් සංවේදනය කරන බව. කලකට පෙර නුවණැති දේ නම් කවුරුන් හෝ ඔබ ගැන නරක දෙයක් කිව්වොත් ඔබට ඇසීමට උවමනා නැතිනම් කන් දෙක වසා ගැනීමයි. තව දුරටත් ඒ නැනවත් දෙයක් නෙවෙයි.
ඔබට ඉතා නරක දෙයක් යමෙකු ගැන කීමට ඇති නම් එය කියන්න. මම දන්නවා එම දිශාවටයි අප පාතබන්නේ කියලා, නමුත් අපි දන්නවාද අප යන්නේ කොහටද කියා. ඉතින් ආයිත් අපි යනවා මොකක්ද සත්‍යය කියන ප්‍රශ්නයට. මේක තමයි අර රජතුමාට තිබුණ අමාරු ප්‍රශ්නය. ඔබ රජෙක් නොවේනේ. නමුත් ඔබටත් ඒ අමාරු ප්‍රශ්නය තියෙනවද? කුමක්ද ඇත්ත? ඔබගේ ගෙදර, ඔබගේ රස්සාව, ඔබගේ පවුල, කුමක්ද ඇත්ත? එහෙමයි තිබුණේ, හරිද? මේක මගෙයි. මේකයි ඇත්ත. ඉතින් කුමක්ද ඇත්ත? කොහොමද ඒවායින් එක කොටසක්වත් ඇත්ත වෙන්නේ? යම්කිසි දවසක ඔබට මෙහෙන් නික්ම යාමට සිදුවන විට දවසක මෙහෙන් යන්න වෙනවා. ඔබ නික්ම යන විට ඔබ විවාහ වෙලා නම් විවාහන විට කිව්වා ඉතා පැහැදිලිව මරණය අපව වෙන් කරන තෙක් එකට ඉන්නවා කියලා. ඔබගේ කසාදය අවලංගු කරනවා. ඔබ ධනාත්මකව සිතන්නෙකු වීමට උමනා නැහැ ඔබගේ කසාද බලපත්‍රයේ කල්ලිකුත් බව දැනගැනීමට. ගිහින් ඉවරයි. ඉතින් කුමක්ද ඇත්ත? ඉතින් මට යමක් කීමට ඉඩ හරින්න. මට උවමනායි ඔබ මා කියන දේ ගැන සිතීමට. මොකද ඔබ ජීවත්ව සිටින නිසා. ඔබ ජීවත්ව සිටින නිසා ඔබට අවස්ථාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඔබ ජීවත්ව සිටින නිසා ඔබට අවස්ථාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ ජීවත්ව සිටින නිසා ඔබට අවස්ථාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකක්ද එම අවස්ථාව කියන්නේ? එම අවස්ථාව නම් ඔබට අත්විඳින්න පුළුවන්. ඔබට අත්විඳින්න පුළුවන්. ඔබට ඔබ තුළ ඇති දේවත්වයේ දිලිසීම වින්දනය කරන්න පුළුවන්. ඒක තමයි විය යුත්තේ. මෙය කළ විට ඔබ වඩා හොඳ ව්‍යාපාරිකයෙක් වෙයිද? මා දන්නේ නැහැ. ඔබට පාසලේදී වඩා හොඳ ලකුණු ලැබෙයිද? මම සිතන්නේ නැහැ. මම සිතන්නේ නැහැ. වැඩි ලකුණු ගැනීම හරියට ඉක්මනින් සහ පසු වෙලා හරි තවත් කෙනෙකු ඔබ පසු කර යාමයි. මේක හරියට ක්‍රීඩාවක් වගේ, ඔලිම්පික්ස් වගේ කවුරු හරි අනිකාගේ ලකුණු සෑම විටම පරදවනවා. තවත් මිනිස්සු මෙහෙම කියනවා අපි උත්තේජන ගන්නේ නැහැ. හරිම හොඳට කරනවා, දිනනවා. පසුව මම ඇත්තටම උත්තේජන ගන්නවා කියා කියනවා. මිත්‍රවරුනි, කිසි දෙයක් සත්‍ය නෙවෙයි. එසේ නෙවෙයි. ඔබ සිතනවාද ඔබගේ ශරීරය ඇත්තක් කියලා? ඔබ ඇත්තටම හිතනවාද දොස්තරවරුන්ට ඔබ මැරෙන එක නැවැත්විය හැකි කියලා? එහෙමනම් ඇයි හැමෝම මැරෙන්නේ? මොකක්ද ඇත්ත? යථාර්ථය නම් ඔබට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා
දේවත්වය ඔබගේ ඇතුළත තියෙනවා අන්න ඒ නිසා තමයි ඔබ ජීවත් වන්නේ.